අයිබෝන් ඔයාලා හැමෝටම අදත් CRT එකක් තියෙනවා රිපෙයාර් කරගන්න. මේකේ තියෙන ලෙඩේ තමයි පවර් ලයිට් එක පත් වෙනවා. නමුත් කිසිම ඩිස්ප්ලේ එක එන්නේ නැහැ. මොකුත්ම නැහැ. සද්දයක්වත් එන්නේ නැහැ. ඇතුළ ගලවලා බලමු මොකද්ද කරන්න පුළුවන් මේකට කියලා. මේ වගේ ටීවී එකක් අමාරු අපි මුලින්ම කරන්න ඕනේ. මේ පවර් සප්ලයි එකේ සෙකන්ඩරි සයිඩ් එකේ තියෙන මේ සප්ලයි ටික චෙක් කරගන්න ඕනේ. බෝඩ් එකේ එක තැන් වලට බෙදලා දෙන සප්ලයි ටික චෙක් කරගන්න ඕනේ. අපි මුලින්ම බලමු ෆ්ලයි එකට යන B+ එක ෆ්ලයි බෑක් එකට යන B+ වෝල්ටේජ් එක තියෙනවද කියලා. ඔයාලට පේනවා 107ක් වෙන්නනවා ඒක හරි. ඊට පස්සේ මේකේ නම් මේ අර නෙක් කාඩ් එකට යන 200 වෝල්ටේජ් එක හදන්නෙත් මෙතන චොපර් එකෙන්මයි ඒක 195 තියෙන එකත් හරි. එතකොට vertical side එකට යන වෝල්ට් 25 එකත් හරි. සිස්ටම් පැත්තට සප්ලයි හදන රෙගුලේටර් සප්ලයි එකට සප්ලයි හදන ඒ සප්ලයි එකත් 16 තියෙන එකත් හරි. ඊට පස්සේ සවුන්ඩ් පැත්තට සප්ලයි එක හදන 20 තියෙන එකත් හරි. කියන්නේ මේකේ වෝල්ටේජස් හරි ඔක්කොම මේ සෙකන්ඩරියට එන ඒවා ටික. ඊට පස්සේ අපි බලමු මේ සිස්ටම් පැත්තට 5 වෝල්ට්ස් හැදෙනවද කියලා. ඔව් 5 එන රෙගුලේටර් වෝල්ටේජ් එකත් 5 වෝල්ට්ස් හැදෙනවා. ඊට පස්සේ ජංගල් පැත්තට සප්ලයි එක 8යි ගානේ එකටත් එනවා. ජංගල් එකට යන සප්ලයි එකක් යනවා. එතකොට අපිට බලා ගන්න තියෙන්නේ දැන් සිස්ටම් පැත්තටත් හරි ජංගල් පැත්තටත් වෝල්ටේජ් හරි. ඒ ඔක්කොම හරි සප්ලයි එකෙන් අවුට් වෙන වෝල්ටේජස් ටිකත් හරි. එතකොට අපි බලන්න ඕනේ එතකොට මේ ෆ්ලයි බෑක් එක පැත්තේ ෆ්ලයි බෑක් එක ඔසිලේට් කරන හොරිසොන්ටල් ඩ්‍රයිව් කරන ට්‍රාන්ස්ෆෝමර් එකට එන සප්ලයි ටික තියනවාද කියලා. ඔය මේ පැත්තෙන් ස්විචින් වෙන්නේ මේ ෆ්ලයි බෑක් එක. ඒක නිසා හොරිසොන්ටල් ඩ්‍රයිව් ට්‍රාන්ස්ෆෝමර් එකට එන සප්ලයි ටික අපි චෙක් කරගමු. ඔය දැන් චොපර් එකෙන් අවුට් වෙන වෝල්ටේජස් ඔක්කොම හරි. අපිට තව චෙක් කරගන්න තියෙන මේ වෝල්ටේජස් ඔක්කොම හරි නිසා ඒ වගේම මම මේ බැලුවා ජංගල් IC එකට එන සප්ලයි එකක් එනවා, සිස්ටම් IC එකට එන සප්ලයි එකක් එනවා. ඉතින් දැන් අපිට බලන්න ඕනේ එතකොට මෙතන බලන්න ඕන දෙයක් තියෙනවා හොරිසොන්ටල් ඩ්‍රයිව් කරන පැත්තේ. ඒ කියන්නේ ෆ්ලයි බෑක් එක ඔන් කරන පැත්තේ ට්‍රාන්ස්ෆෝමර් එකට සප්ලයි එක එනවද කියලා. මෙන්න මෙතන තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක. මේ තියෙන්නේ මෙන්න මේකට. ඒකට තිබ්බහම මේ ඒකේට ඩ්‍රයිව් කරන ට්‍රාන්ස්ෆෝමර් එකට එන සප්ලයි එක නැහැ. මේ සප්ලයි එක නැහැ. ඒ පාත් එක දිගේම එනකොට මට තේරෙන දෙයක් තමයි මෙන්න මෙතනින් තමයි සප්ලයි එක හදන්නේ. මෙතන රෙසිස්ටර් එකක් තියෙන. ඒකේ මේ පැත්තටත් හැදෙන්නේ නැහැ. ඒ ගානම තමයි. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන මෙතන ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා. මේ ට්‍රාන්සිස්ටර් එකේ අපි බලමු ට්‍රාන්සිස්ටර් එකට එනවද කියලා. ඒක තමයි සප්ලයි එක ස්විචින් කරන ට්‍රාන්සිස්ටර් එක. ඔනේ එකේ මම එක සප්ලයි කරන පැත්තට තිබ්බා. ඔන්න ඒ පැත්තට වෝල්ටේජ් එක වෝල්ට් 29ක් එනවා. අපි බලමු එතකොට සප්ලයි අවුට් වෙන පින් එකෙන් ඒ සප්ලයි එක අවුට් වෙනවද කියලා. මේ තියෙන්නේ. ඔව්. එතකොට 0.7ක් වගේ පෙන්වන්නේ. ඒක මදි. ඩ්‍රයිව් කරන ට්‍රාන්ස්ෆෝමර් එකට. ඉතින් බලමු මෙතන ට්‍රාන්සිස්ටර් එකක් තියෙන්නේ. ට්‍රාන්සිස්ටර් එක පොඩ්ඩක් චෙක් කරලා. පේනවා එතන තියෙන ට්‍රාන්සිස්ටර් තමයි මම ගලව ගත්තේ. B892 කියලා නම්බර් එකක් තියෙන්නේ. ඒකේ ට්‍රාන්සිස්ටර් මම මල්ටිමීටරෙන් චෙක් කරගත්තා. ඒකේ ඇත්තටම ෆෝල්ට් එකක් තියෙනවා. ඒක බේස් කලෙක්ටර් කනෙක්ෂන් එක තියෙනවා. බේස් එමිටර් කනෙක්ෂන් එක නැහැ. ඒක ඕපන් තියෙන්නේ. ඒ නිසා මේකේ මම වෙන ට්‍රාන්සිස්ටර් එකක් මේ බෝඩ් එකට මාරු කරගත්තා. දැන් ඊට පස්සේ මම අලුත් ට්‍රාන්සිස්ටර් දාලා තියෙන්නේ. දැන් අපි බලමු මෙතන අවුට් එකට එන තැන මේ අවුට් එකට ට්‍රාන්සිස්ටරෙන් අවුට් වෙන තැන ඔන්න දැන් වෝල්ට් 25ක් හැදෙනවා මෙතන. අනිත් පැත්තටත් හැදෙනවා. දැන් අපි අර ට්‍රාන්ස්ෆෝමර් එකට තියලා බලමු ඒක හැදෙනවද කියලා. ඔව් දැන් ටීවී එක දැන් මේ ඔන් වෙලා තියෙන්නේ. මෙතෙන්ට මේ දැන් 17යි ගානක් හැදිලා තියෙන්නේ. මෙතන මේ රෙසිස්ටර්ස් හරහා තමයි මෙතෙන්ට එන්නේ. ඒක නිසා මේ වෝල්ටේජ් එක හරියි. ඔන්න දැන් ටීවී එක කම්ප්ලීට් කරා. දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. ඉතින් ඔයාලත් කැමැත්තක් දක්වනවා නම් මේ විදුලි උපකරණ අලුත් වැඩියා පිළිබඳව channel එක subscribe කරලා තියාගන්න. page එක follow කරලා තියාගන්න. ඉදිරියට වැදගත් වෙන වීඩියෝ කීපයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක නරඹුවට ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්.